ආයුබෝවන්. අද අපි මේ කතා කරන්න යන්නේ Facebook ගැන. හැබැයි නිකන්ම යාළුවොත් එක්ක chat කරන එක ගැන නෙවෙයි. ව්‍යාපාරයක් කරන කෙනෙක්ට Facebook කියන්නේ මොන වගේ අවස්ථාවක්ද? ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කොහොමද කියන එක ගැන නේද? හරියටම. මොකද බලන්නකෝ මාසිකව බිලියන 2.4ක් දවසකට බිලියන 1.62ක් විතර මිනිස්සු ඉන්න තැනක් මේක. ඔව්, ඒක විශාල පිරිසක්. ඉතින් ගොඩක් අය විනෝදයට පාවිච්චි කළාට ව්‍යාපාරික පැත්තෙන් බැලුවම මේකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඒකනේ අපේ මේ මූලාශ්‍රයත් කිමි දෙන්නේ ඒ කාරණාවටමයි. ඉතින් කොහෙන්ද පටන් ගන්නෙ? අර Facebook එකේ තියෙන එක ಜಾති තියෙනවනේ. ඔව්. අපි මුලින්ම බලමු Facebook profiles. ඒ කියන්නේ අර අපි හැමෝම වගේ හදාගෙන තියෙන පුද්ගලික ගිණුම්. හරි. ඒකෙතින් පෞද්ගලික වැඩවලටනේ යාළුවොත් එක්ක ඉන්න ෆොටෝස් දාන්න. ඇත්තටම. ඒකේ අර යාළුවෝ 5000 සීමාවකුත් තියෙනවනේ. ඔව් ඔව්. ඉතින් ව්‍යාපාරයක් ප්‍රොමෝට් කරන්න එක හරියන්නේ නෑ. දැක්කත් දකින්නේ යාළුවෝ ටික විතරයි. ඒක හරි. ඒ නිසා ව්‍යාපාරිකටම ප්‍රොෆයිල් එකක් හදන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට අනිත් එක groups. ඒ කියන්නේ Facebook සමූහ. ඒවා කොහොමද ව්‍යාපාරවලට උදව් වෙන්නේ? groups කියන්නේ පොඩි ක්ෂේත්‍ර. එනම නැත්තම් පොදු උනන්දුවක් තියෙන දේවල් වටා එකතු වෙන තැන්. සමහර ඒවායේ ලොකු සෙනගක් ඉන්නවනේ. ලක්ෂ ගණන එහෙමත්. ඔව්. සමහර ඒවා කුඩායි සමහර ඒවා කුඩාක් විශාලයි. වාසිය තමයි group එකක දාන දෙයක් සමාජිකයෝ ගොඩක් දෙනෙක්ට පේනවා. ඒ කියන්නේ අර ප්‍රොෆයිල් එක වගේ නෙවෙයි ලොකු පිරිසකට රීච් කරන්න පුළුවන්. හරියටම. ඉතින් ආදාළ group එකක් හොයාගෙන ඒක Tamanගේ ව්‍යාපාර පණිවිඩයක් දැම්මොත් ඒක ගොඩාක් අයට යවන්න පුළුවන්. හැබැයි ඉතින් ඕන විදියට දාන්න බෑ නේද? හැව group එකකම rules තියෙනවනේ. අන්න ඒක තමයි වැදගත්ම දේ. මූලාශ්‍රයත් කියන්නේ නිකන්ම Tamanගේ බඩු විකුණන්න post දාන්න කලින් ඒ group එකට join වෙලා ටිකක් active වෙන්න ඕනේ කියලායි. active වෙනවා කියන්නේ? ඒ කියන්නේ අනිත් අය දානේවට comment කරනවා, ප්‍රශ්න ඇහුවම උත්තර දෙනවා, උදව් කරනවා. ඒ වගේ දේවල්. විශ්වාසයක් ගොඩනගා ගන්න එක වඩේ. ඔව්. ඊට පස්සේ ගෲප් එකේ නීතිවලටත් ගරු කරලා හිමින් සැරේ වෙලාව බලලා තමන්ගේ අලෙවිකරන පණිවිඩය දාන එක තමයි සාර්ථකම ක්‍රමය. නැත්තම් ඉතින් ඇඩ්මින් අයින් කරයි නේද? අනිවාර්යෙන්. ඒ නිසා ගෲප් එකකට ජොයින් වෙන්න කලිනුත් බලන්න ඕනේ ඒකේ ඉන්න සමාජික ගාන, රූල්ස් මොනවද, තමන්ට අදාළද කියලා. ඒකත් ඇත්ත. ටිකක් වක්‍රාකාර ක්‍රමයක් වගේ. එතකොට අර Facebook pages කියන්නේ ඒක ඊට වඩා කෙලින්ම ව්‍යාපාරවල තියෙන දෙයක් නේද? ඔව් ඔව්. pages හදලම තියෙන්නේ ව්‍යාපාර සන්නාම සංවිධාන ප්‍රසිද්ධ පුද්ගලෝ වගේ අයට. ඕනම කෙනෙක්ට page එකක් හදන්න පුළුවන්. හැබැයි පුද්ගලික ප්‍රොෆයිල් එකක් තියෙන්න ඕන. ඒකේ වාසි මොනවද? එකක් තමයි අර ප්‍රොෆයිල් එකේ වඩේ likes වලට followers ලට සීමාවක් නෑ. අනික ව්‍යාපාරයේ සම්පූර්ණ විස්තර, ලිපිනය, ෆෝන් නම්බර්, වෙබ්සයිට් එක ඔක්කොම දාන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ව්‍යාපාරයේ official online address එක වගේ වෙන්න පුරුවන්. ඒ වගේ. වැදගත්ම දේ තමයි pages වලට තියෙනවා මුදල් ගෙවලා ප්‍රචාරණය කරන්න. ඒ කියන්නේ paid advertising කරන්න පුළුවන්කම. අනේ ඒක තමයි ගොඩක් අය කතා කරන දේ. paid ads. ඒක කොහොමද වැඩ කරන්නේ? ඒකෙන් පුළුවන් හරිම නිශ්චිත පිරිසක් ඉලක්ක කරලා තමන්ගේ දැන්වීම් යවන්න. නිශ්චිත පිරිසක් කියන්නේ? ඒ කියන්නේ අපිට තෝරන්න පුළුවන් දැන්වීම පෙන්වන්න ඕන රට, ප්‍රදේශ, වයස සීමාව, උනන්දු වෙන දේවල්, ඒ වගේ ගොඩක් දේවල් අනුව. වව්. ඒක නම් ගොඩක් බලවත් වගේ. නිකම් හැමෝටම නොපෙන්න ගණ්ඩ ඉඩ තියෙන අයට විතරක් පෙන්නනවා වගේ. හරියටම. එතකොට සල්ලි නාස්ති වෙන්නෙත් නෑ. හැබැයි ඉතින් සාර්ථක වෙන්න නම් අර කිව්වා වගේ ටාගට් ඔඩියන්ස් එක හරියට තෝරගන්න ඕන. ඒක විතරක්ද? දැන්වීමත් හොඳ වෙන්න එපාය. අනිවාර්යෙන්. දැන්වීම ආකර්ෂණීය වෙන්න ඕන, නිර්මාණශීලී වෙන්න ඕන. ඒ වගේම දැන්වීම දාන අරමුණත් පැහැදිලි වෙන්න ඕන. අරමුණ කිව්වේ? ඒ කියන්නේ page එකට likes ගන්නද ඕන, නැත්නම් තමන්ගේ website එකට සෙනග ගන්නද, එහෙම නැත්නම් පුරුමන්තරමයිට දැන්වීම පෙන්වන්නද reach. නැත්නම් likes comments ගන්නද engagement. ඒ කියන්නේ එක එක අරමුණට වෙනස් විදියට ads හදන්න පුරුණා. ඔව්. හරියටම plan කරලා audience එක තෝරලා හොඳ ad එකක් හැදුවොත් අර සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා අඩු වියදමකින් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලායි මූලාශ්‍රය කියන්නේ. ඒක නම් ඇත්ත වෙන්නේ නැති. දැන් රූපවාහිනියේ එහෙම ඇඩ් එකක් දානවා කියන්නේ ලොකු ගාණක් නේ. ඕනේ. Facebook එකේ ඊට වඩා අඩු ගාණකින් පටන් ගන්න පුරා. හරි. තව එක ක්‍රමයක් ගැනත් මූලාශ්‍රයේ තිබුණා. ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං. ඒ මොකද්ද? ඒක තවත් උපාය මාර්ගයක්. ඒ කියන්නේ දැනටමත් Facebook එකේ ගොඩක් ජනප්‍රිය ලොකු likes ගාණක් නැත්නම් ලොකු සමාජික පිරිසක් ඉන්න pages හරි groups හරි පාවිච්චි කරලා තමන්ගේ පණිවිඩය ප්‍රචාරය කරගන්න එක.
ඒ කියන්නේ අර ලොකු ෆොලෝවර් බේස් එකක් තියෙන අය හරහා Tamanගේ දේ ප්‍රොමෝට් කරගන්නවා. ඔව්. මේ pages groups වලට එයාලගේ ශේෂ්ත්‍රයේ මතයට බලපෑම් කරන්න පුළුවන් නිසා එයාලට කියන්නේ influencers කියලා. ඒක නිකම් ෂෝට්කට් එකක් වගේ නේද? Tamanම අලුතෙන් පිරිසක් හදා ගන්නවට වඩා. වෙන්න පුළුවන් අලෙවිකරන බජට් එකක් තියෙනවා නම් අදාළ page group එකක admin එක්ට කතා කරලා ගෙවීමක් කරලා කෙටි කාලෙකින් ලොකු පිරිසකට තමන්ගේ product එක ගැන service එක ගැන කියන්න පුළුවන්. හැබැයි ඉතින් අර groups වගේම මෙතනත් හරි කෙනා තෝරගන්න එක වැදගත් ඇති නේද? නියත වශයෙන්ම නිකන් likes ගන්න විතරක් බැලුවම මදි. ඒ page එකේ ඉන්න අය ඇත්තටම තමන්ගේ ව්‍යාපාරයට ගැලපෙනවද? එයාලා කොච්චර activeද? engagement එක කොහොමද වගේ දේවල් බලන්න ඕන. එතකොට තමයි ගෙවන සල්ලි වලට වටිනාකමක් එන්නේ. හරියටම. මේකත් ඉතින් Facebook වලට විතරක් නෙවෙයි Instagram, YouTube වගේ තැන්වලත් ගොඩක් අය පාවිච්චි කරන සාර්ථක ක්‍රමයක්. පැහැදිලි. එහෙනම් සාරාංශයක් විදියට ගත්තොත් Facebook කියන්නේ නිකම් එකක් නෙවෙයි. ඒක ඇතුලේ profiles, groups, pages වගේ විවිධ දේවල් තියෙනවා. ඔව්. ඒ හැම එකකම ව්‍යාපාරික පැත්තෙන් ප්‍රයෝජනයක් ගන්න විදිය තියෙනවා. විශේෂයෙන්ම pages, paid ads සහ influencer marketing කියන ඒවා. ඉතින් මේ මෙවලම් ගැන හරියට තේරුම අරන් උපාය මාර්ගිකව පාවිච්චි කළොත් ව්‍යාපාරයකට තමන්ගේ ඉලක්කවලට යන්න Facebook කියන්නේ ගොඩක් බලවත් උදව්වක් වෙන්න පුළුවන්. ඇත්තටම. ඒක තමයි මේ මූලාශ්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධාන අදහස. හරි. එහෙනම් අවසාන වශයෙන් අර අපි කතා කරපු දේවල් එක පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරුව නේද? හොඳ අදහසක්. අපි කතා කළා වගේ සාර්ථක වෙන්න නම් ඉලක්කගත ප්‍රේක්ෂකයව තේරුම් අරන් එයාලට හරියන කන්ටෙන්ට් එකක් දෙන්න ඕනනේ. ඔව්. එහෙමනම් මේ අහගෙන ඉන්න කෙනෙක්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රය ගත්තොත් ඒ ක්ෂේත්‍රයට අදාළව Facebook එකේ වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන වගේ කන්ටෙන්ට් එකකට වෙන්න පුරවන්ද? ඒ කියන්නේ ෆොටෝස්ද, වීඩියෝස්ද, ලිපිද, එම නැත්නම් වෙන මොනවා හරිද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම ලොකු බජට් එකක් නැතුව ඒ හිතාගෙන ඉන්නදී ඒ අනුමානය ඇත්තද කියලා ටෙස්ට් කරලා බලන්න පුළුවන් පොඩි සරල ක්‍රම මොනවද තියෙන්නේ? සමහර වෙලට පොඩි ඇඩ් එකක් දාලා බලන්න පුළුවන්ද? නැත්නම් AB ටෙස්ටිං වගේ දෙයක් කරන්න පුළුවන්ද? ඒක ගැන හිතන්න ගොඩක් දේවල් තියෙනවා. මේ ප්‍රශ්න ටිකත් එක්ක අපි අන්තර නවතිමු. එහෙම කරමු.